Today we are going to discuss about in this video we are going to discuss about alternate current rectification. We are going to discuss about alternate current, alternate current rectification. We are going to discuss about alternate current rectification here. Today අපි අද discuss කරන්න යන්නේ මේ වීඩියෝ එකේ ඔයාලට alternate current rectification ගැන තමයි discuss කරන්න යන්නේ. පුතේ මොකද්ද මේ alternate current rectification කියන්නේ? ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ alternate current එක ඇයි rectify කරගන්න ඕනේ කියනවා. පුතේ alternate current rectification කියලා කියන්නේ අපි කරන්ට් කන්සිඩර් කරනකොට කරන්ට් එකේ බේසිකලි කොටස් දෙකක් තියෙනවා. පුතේ පළවෙනි එක තමයි ඩිරෙක්ට් කරන්ට් එක. second one alternate current. What is the difference between direct current and alternate current? Today when we consider direct current means current which remains unchanged with time. ටයිම් එකත් එක්ක පුතේ කරන්ට් එකේ මැග්නිටියුඩ් එක වෙනස් වෙන්නේ නැතුව කොන්ස්ටන්ට් වැලියු එකක් තියෙනවා නම් මෙන්න මේ වගේ කොන්ස්ටන්ට් කරන්ට් එකක් තියෙනවා නම් අන්නේ කොන්ස්ටන්ට් කරන්ට් එකට අපි කියනවා ඩිරෙක්ට් කරන්ට් එකක් කියලා කියනවා පුතේ. හොඳට මතක තියාගන්න. ඩිරෙක්ට් කරන්ට් means a current having constant magnitude which remains unchanged with time. ටයිම් එකත් එක්ක වෙනස් වෙන්නේ නැති constant current එකකට අපි කියනවා direct current එකක් කියලා. හොඳට මතක තියාගන්න. constant current එකක් තමයි direct current එකක් කියලා කියන්නේ පුතේ. alternate current means alternate current එකක් කියන්නේ time එකත් එක්ක current එකේ magnitude එක මේ වගේ wave form එකකින්. අපි දන්නවා මේ shape එකට කියන්නේ wave form එක කියලා. පුතේ like a wave එකක් වගේ වෙනස් වෙනවා නම් ඒ වගේ කරන්ට් එකකට අපි කියනවා alternate current එකක් කියලා කියනවා. හරි. මේ alternate current එකේ තියෙන ස්පෙෂල් කේස් එක තමයි පුතේ alternate current එක බලන්න positive half එකක් තියෙනවා negative half එකක් තියෙනවා. ඒතර alternate current එකක් circuit එකක යනවා කියන්නේ පුතේ දෙපැත්තටම current එක යනවා. ඒ කියන්නේ දැන් අපි consider කරොත් resistance එකක් මේ විදිහට තියෙනවා කියලා හිතන්නකෝ. හොඳට තේරුම් ගන්න. මේ resistance එක හරහා current එක යනකොට ළමයි alternate current එකක් නම් පුතේ මේ positive half එකේදී මේ පැත්තට current එක යනවා. කියලා consider කරොත් negative half එකේදී පුතේ opposite direction එකට මේ පැත්තට current එක යනවා. අපි consider කරොත් AB කියලා consider කරොත් මේ බලන්න. for the positive half of this මෙයාගේ මේ positive half එකේ පුතේ A to B current එක යනවා කියලා assume කළොත් negative half එකේදී B to A current එක යනවා නම් අන්නේ ඒ වගේ current එකකට තමයි අපි alternate current එකක් කියලා කියන්නේ. හරිද? direct current එකක් කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න. එකම direction එකකට විතරයි යන්නේ. දැන් මේ වගේ case එකකදී මේ වගේ resistance එකක් තියෙනවා නම් පුතේ direct current එකක් නම් time එක මොකක් වුණා A වලින් නම් B වලට මේ පැත්තට current එක යනවා. එකම පැත්තට current එක යනවා නම් ඒක direct current එකක්. දෙපැත්තට current එක යනවා නම් අපි ඒක consider කරනවා alternate current එකක් කියලා consider කරනවා. හරිද කතන්දරේ? පුතේ මේ rectification කියන part එකේදී අපි කරන්නේ alternate current එකක් direct current එකක් බවට convert කරනවා. We can convert alternate current to a direct current. ඒ කියන්නේ දෙපැත්තට යන current එක පුතේ එක පැත්තකට යන current එකක් බවට convert කරනවා. අන්නේ convert කරන method එකට තමයි අපි කියන්නේ rectification කියලා කියන්නේ. හරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි rectification කරන්න ඕනේ? alternate current එක ඇයි rectify කරගන්න ඕනේ? අවශ්‍යතාවය මොකක්ද කියන්නේ? තේරුම් ගන්න හරිම සරල කතන්දරයක්. පුතේ
අපේ ගෙවල් වලට එන ඉලෙක්ට්‍රිසිටි ඒ කියන්නේ මේන් සප්ලයි එක ගන්න. හොඳට මතක තියාගන්න. අපේ ගෙවල් වලට එන මේන් ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක පුතේ ඕල්ටර්නේට් සප්ලයි එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පාරේ ඉන ලයින් එකෙන් අපේ ගෙවල් වලට එන්නේ ඕල්ටර්නේට් පවර් සප්ලයි එකක්. ඒක ඩිරෙක්ට් සප්ලයි එකක් නෙමෙයි. ඒක දෙපැත්තට කරන්ට් එක යනවා. පුතේ මේ ඕල්ටර්නේට් කරන්ට් එකකින් අපේ ගෙවල් වල වැඩ කරනකොට අපේ ගෙවල් වල තියෙන ඇප්ලයන්සස් ඩිවයිසස් ගත්තොත් බේසිකලි කොටස් දෙකක් තියෙනවා. බේසිකලි කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉලෙක්ට්‍රිකල්, සෙකන්ඩ් one ඉලෙක්ට්‍රොනික. හොඳට මතක තියාගන්න. අපේ ගෙවල් වල තියෙන ඩිවයිසස් ගත්තොත් පුතේ ඒ ඩිවයිසස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රිකල් ඩිවයිසස්, second one electronic devices. Electrical devices and electronic devices කියන. මොකද්ද මේ electrical device එකක් කියලා කියන්නේ? පුතේ electrical device එකක් කියලා කියන්නේ මතක තියාගන්න. alternate current එකක් use කරලා directly operate කරන්න පුළුවන් නම් alternate current එකක් use කරලා පුතේ directly operate කරන්න පුළුවන් නම් ඒ වගේ devices වලට අපි කියනවා electrical devices, electrical appliances කියලා කියනවා. As an example, අපි fan එකක් ගත්තොත්, fridge එකක් ගත්තොත්, iron එකක්, පුතේ oven එකක්, ඒවා electrical devices. හොඳට මතක තියාගන්න. පුතේ electrical devices වලට කරන්න පුළුවන් එක වැඩක් විතරයි. එක මේක වැඩයි. fan එකක් නම් rotate වෙනවා. හරි. දැන් advanced fan තියෙනවා, circuit එකක් තියෙනවා නැතුව නෙමෙයි, but සාමාන්‍යයෙන් fan එකක් නම් rotate වෙනවා. පුතේ iron එකක් නම් heat වෙනවා. heater එකක් නම් heat වෙනවා. oven එකක් නම් heat වෙනවා. හරි. electric bulb එකක් නම් it emits light emit කරනවා. මෙන්න මේ විදිහට එක වැඩක් විතරක් කරගන්න පුළුවන්. පුතේ මතක තියාගන්න. alternate current එක directly supply කරලා operate කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා electrical devices කියලා කියනවා. හරිද? ඒ electrical devices ගත්තහම ඒක එක වැඩයි කරන්නේ. හරි. හැබැයි අපි දන්නව නේද පුතේ? දැන් mobile phone එකක්, laptop එකක්, tab එකක්, computer එකක්, television එකක් ගත්තොත් ළමයි ඒකෙදි ඒ version එකෙන් ඊළඟ version එකට එනකොට ඒක updated version එකක් තමයි එන්නේ. හරි. ඒ වගේම තමයි පුතේ දැන් mobile phone එකක්, laptop එකක්, desktop computer එකක්, tab එකකින් අපිට multitask වැඩ ගොඩක් කරගන්න පුළුවන්. වැඩ ගොඩක් කරගන්න පුළුවන්. දැන් television එකක වුණා පුතේ ඒකේ එක එක features තියෙනවා එන්නේ. රේඩියෝ එකක වුණත් එහෙම තමයි ඇඩ්වාන්ස් වෙනවා. මෙන්න මේ විදිහට පුතේ එක එක වැඩ කරගන්න පුළුවන් නම් ඒවට අපි කියනවා electronic devices කියලා කියනවා. හොඳට මතක තියාගන්න. පුතේ electrical devices වලයි electronic devices වලයි තියෙන basic difference එක තමයි electrical devices අපිට පුතේ alternate current එක use කරලා directly operate කරන්න පුළුවන් වුණාට electronic devices operate කරන්න පුළුවන් වෙන්නේ by using direct current only, direct current එකෙන් විතරයි. ඒ කියන්නේ පුතේ electronic devices වලට we have to use a battery එකක් use කරන්න වෙනවා. හරි. හැබැයි බැටරි වල disadvantages ගොඩාක් තියෙනවා නේද? බැටරි discharge වෙනවා, අපිට replace කරන්න තියෙනවා. පුතේ මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. බැටරි cases වල ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මෙන්න මේ case එක නිසා පුතේ to operate some electronic devices, සමහර electronic devices වලට operate කරන්න without using a direct current power source, පුතේ direct current power source එක බැටරියක් use කරන්නේ නැතුව
අපි කරන්නේ alternate current එක direct current එක බවට convert කරනවා. alternate current එක direct current එක බවට convert කරනවා. That conversion of alternate current එක පුතේ can be converted to a direct current. alternate current එක අපිට direct current බවට convert කරන්න පුළුවන්. That conversion of alternate current to direct current වලට convert කරන මේ conversion එකට තමයි අපි කියන්නේ rectification කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් අපි කතා කරනවා හොඳට අහගන්න. when we consider current පුතේ basically forms දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි direct current, second one alternate current. හරිද? පුතේ direct current එක කියන්නේ time එකත් එක්ක වෙනස් වෙන්නේ නැති constant current එකක් තියෙනවා නම් ඒකට අපි direct current එකක් කියනවා. circuit එක තියෙන special case එක තමයි පුතේ direct current එක direction එකට විතරයි යන්නේ. හරි. alternate current එක කියන්නේ පුතේ time එකත් එක්ක මේ වගේ wave form එකකින් වෙනස් වෙනවා නම් ඒකට අපි කියනවා alternate current එකක්. මේ alternate current එකේ තියෙන special case එක තමයි අපි positive half එකේදී මෙන්න මේ කියන resistance එක හරහා A to B current එක යනවා කියලා assume කරොත් පුතේ for the negative half from B to A B වලින් නම් ඒට තමයි current එක යන්නේ. ඕක තමයි case එක. හරි. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා පුතේ අපේ ගෙවල් වල තියෙනවා electrical appliances and electronic appliances. electrical appliances ගැන කතා කරනකොට මේ electrical appliances වල තියෙන case එක තමයි using an alternate current directly they can operate it. ඒගොල්ලෝ operate කරන්න පුළුවන් පුතේ. හරිද? example එකක් ගත්තොත් fan එක, fridge එක, iron oven, heater. හරි. මේ වගේ දේවල් consider කරනකොට පුතේ ඒවා electrical appliances හැටියට තමයි ගන්න. හැබැයි electronic කියන්නේ එහෙම නෙමෙයි. mobile phone එක, laptop එක, tab එක, desktop computer එක, television එක, radio එකක් වගේ ගත්තාම පුතේ ඒවට අපි කියන electronic devices කියලා. මේ electronic devices වල තියෙන case එක තමයි ඒගොල්ලෝ operate කරන්න පුළුවන් වෙන්නේ by using direct current only. direct current එකෙන් විතරයි. Therefore today we can convert අපිට පුළුවන් alternate current එකක් convert කරන්න direct current එකක් බවට. ඒ alternate current එක direct current එක convert කරන process එකට තමයි අපි කියන්නේ rectification කියලා කියන්නේ. තේරුණාද කතන්දරේ? පුතේ rectification එකේ forms දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කතා කරන්නේ half wave rectification. second එක full wave rectification. පුතේ මේ lesson එකේදී මේ වීඩියෝ එකේදී මම discuss කරන්නේ only about half wave rectification. half wave rectification එක ගැන විතර ඔයාලට කතා කරන්නම් මේ වීඩියෝ එකේදී. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට full wave rectification එක in details කතා කරනවා. මොකද full wave rectification එක ටිකක් advanced. හැබැයි ඔයගොල්ලන්ගේ O level syllabus එකේ තියෙනවා. ඒ syllabus එකේ තියෙන ඉතර advanced විදිහට නෙමෙයි පොඩ්ඩක් උඩින් අත ගන්න. ඒ වුණාට අපි චුට්ටක් තේරෙන විදිහට මේක කරලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට you can understand this one. මේවා තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ගේ O levels වලට නැතත් පුතේ further education වලට ඔයගොල්ලෝ advanced level science කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ඉතින් එහාට tech කරන්න බලාපොරොත්තු වෙනවා නම් tech වලට ඒ වගේම තමයි engineering field එකේ job වලට යන්න බලාපොරොත්තු වෙන ළමයින්ට මේවා ඉතාම වැදගත්. හරිද? ඒ නිසා පස්සේ කාලෙක හරි මේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වීඩියෝස් බලන්න මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගලන්ට පස්සේ කාලෙක හරි මේ දේවල් බලා ගන්න පුළුවන් වෙයි. හරි. දැන් එහෙනම් අපි discuss කරන්න යන්නේ පුතේ rectification එකේ එක form එකක් discuss කරනවා. ඒ තමයි half wave rectification කියන part එක. මේ බලන්නකෝ. පුතේ half wave rectification එකට අපි use කරන්නේ diode එකක්. මේ diode වල තියෙන special nature එක තමයි
ඔයාලට මතකයි අපි කතා කරා අපේ අන්තිම වීඩියෝ එකේදී පුතේ when we consider diode එකක් consider කරනකොට diode එකක තියෙන special nature එක තමයි diode එකක current එක යන්නේ පුතේ forward bias condition එකේදී විතරයි. එක direction එකට විතරයි current එක යන්නේ පුතේ. ඒතර forward bias condition එකේදී විතරක් එක direction එකකට විතරක් diode එකේ current එක යනවා. මෙන්න මේ property එක use කරලා පුතේ alternate current එකක්. ඒ කියන්නේ දෙපැත්තට යන current එකක් එක පැත්තකට යන current එකක් බවට convert කරගන්න පුළුවන්. මේ conversion එක තමයි අපි කියන්නේ half wave rectification කියලා කියන්නේ. මේ බලන්න පුතේ half wave rectification එකට අපි use කරන circuit එක ගත්තොත් මෙන්න මේ වගේ circuit එකක් use කරන්නේ මේ circuit එකේ details වලට අවශ්‍ය නැහැ. මේ වගේ තියෙනවා. ඇත්තටම ගත්තොත් transform එකක් හරහා තමයි මෙයාට input supply එකක් දෙන්නේ. මේක තමයි circuit. හැබැයි O levels මට්ටමට පුතේ ඔයගොල්ලන්ට එච්චරම මේ circuit එක අවශ්‍ය නැත. ඒ නිසා මම මෙන්න මේ විදිහට consider කරන්න O level වලට තේරෙන විදිහට මෙතනදී ඔයාලට අපි sinusoid නැත්නම් alternate input එකක් දෙනවා. පුතේ මෙන්න මේ curve එකෙන් represent කරන්නේ alternate input එක. මේක A කියලා consider කරමු, මේක B කියලා consider කරමු. දැන් බලන්න here we have only one diode. පුතේ එක diode එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට resistance එකක් මේ විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට ළමයි තව S කියලා ස්විච් එකක් එක්ක කැපැසිටර් එකක් මේ සර්කිට් එකට කනෙක්ට් කරනවා. මේ තියෙන කැපැසිටර් එක මේ C කියලා අපි කියන්නේ ස්මූතින් කැපැසිටර් කියලා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ස්මූතින් කැපැසිටර් ඔයාලට in details ඒ දේවල් ඇඩ්වාන්ස් ලෙවල් වලදී උගන්වනවා. ස්මූතින් කැපැසිටර් එකෙන් වෙන්නේ කියන්නේ පුතේ මේ තියෙන ඩයෝඩ් එක. මේ බලන්න. ඔන්න ඩයෝඩ් එක දෙනවා. හොඳට බලන්න. ඩයෝඩ් එක AB තියෙනවා මේ R. මේ රෙසිස්ටන්ස් එක හරහා තමයි පුතේ අපි ඩිවයිඩ් ඒ කියන්නේ අපිට ඕන කරන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක කනෙක්ට් කරන්නේ මෙන්න මෙතනින් නම් මෙතෙන්ට කනෙක්ට් කරනවා R කියන මේ රෙසිස්ටන්ස් එක ගත්තොත්. දැන් බලන්න තමයි පුතේ මෙතන අපි කරන්නේ මෙන්න මේ වගේ කේස් එකක්. මේ බලන්න. මෙතනින් alternate input voltage එකක් දෙනවා. මෙතනින් එන output එක අපි consider කරමුකෝ බලන්න පුතේ. මේ බලන්න. මෙතනින් input එකක් දීලා output එක ගන්න. අපි assume කරමු time එකත් එක්ක පුතේ wave form එකේ තියෙන input voltage එක මේ වගේ දෙනවා කියලා හිතන්න. මේ තමයි input voltage එක. එතකොට මේක alternate voltage එකක්. alternate voltage එකක් කියන්නේ දෙපැත්තටම current එක යනවා. positive half එකක් තියෙනවා, negative එකක් තියෙනවා. දැන් හොඳට බලන්න. මේ බලන්න. පුතේ time එකත් එක්ක මම output voltage එක ගත්තොත් හොඳට බලන්න තේරුම් ගන්න. for positive half of input voltage. හොඳට බලන්න. ඒ කියන්නේ මෙන්න මේ half එක positive half එක මේක නෙගටිව් කියලා මම ගන්නම්. මේ බලන්න. පුතේ පොසිටිව් half එකේදී හරිද? B වලට වඩා A වල potential එක වැඩි. ඒ නිසා current එක යන්නේ A වලින් නම් B. මෙන්න මේ පැත්තට current එක යනවා. මෙහෙම යන්න. හොඳට බලන්න. මේ පාත් එක. A වලින් නම් B ට මේ පැත්තට current එක යනවා. පුතේ current එක යනකොට මේ D කියන diode එක forward bias. මට කියන්න පුළුවන් එහෙමනම් මේ බලන්න. Positive half of input voltage. Half of input voltage. පුතේ input voltage එකේ positive half එකේදී D කියන diode එක forward bias. Forward bias වෙනවා පුතේ.
D කියන ඩයෝඩ් එක ෆෝවර්ඩ් බයස් වෙනවා මේ බලන්න. D කියන ඩයෝඩ් එක පුතේ ෆෝවර්ඩ් බයස් වෙනකොට වෙන්නේ මේකයි. D ඩයෝඩ් එක ෆෝවර්ඩ් බයස් නම් කරන්ට් එක යන්න පුළුවන්. මෙන්න මේ වගේ අවුට්පුට් එක එනවා. මෙයා හරහා කරන්ට් එක යනවා පුතේ. ඒ බලන්න. ඊට පස්සේ අපි කන්සිඩර් කරොත් මේ බලන්න. for negative half of input voltage. පුතේ input voltage එකේ negative half එක ගත්තොත් negative half එකේදී current එක යන්නේ B වල ඉඳන් ඒක මේ පැත්තට යන්නේ. හැබැයි පුතේ යනකොට D කියන ඩයෝඩ් එක reverse bias වෙනවා. D කියන ඩයෝඩ් එක reverse bias වෙනවා කියන්නේ D reverse bias වෙනකොට මොකද වෙන්නේ? reverse bias කියන්නේ පුතේ no output current. no output current. output current එකක් නැහැ. reverse bias නම් circuit එකේ current එකක් යන විදිහක් නැහැ නේද පුතේ? positive half එකට current එක ගිහිල්ලා මෙහා හරහා output එක එනවා. negative half එකට current එක ගිහිල්ලා මෙතනින් output එක එන්න විදිහක් නැත. negative half එකේදී output එක එන්නේ නැහැ කියන්නේ ළමයි. negative half එකට අදාළව කිසිම output එකක් දෙන්නේ නැහැ. මෙතනින් නම් මෙතෙන්ට නැහැ. ආපහු positive half එකට මේ වගේ එනවා. පුතේ negative half එකට නැහැ. මෙන්න මේ වගේ voltage එකක් එනවා. දැන් බලන්න. මේක consider කරනකොට මේ අහගන්න. මෙයාගේ negative half එක නැහැනේ. negative half එක නැති කියන්නේ current එක direction එකට විතරයි යන්නේ. negative half එක නැහැ කියන්නේ පුතේ current එක මෙන්න මේ direction එකට විතරක් යනවා. අන්නේ direction එකට විතරක් යන නිසා අපි ඒකට කියනවා direct variable voltage එකක් තමයි අපිට ලැබෙන්නේ. කියන්නේ alternate voltage එක negative half එක නැති නිසා පුතේ direct voltage එකක් බවට convert කරගන්න පුළුවන්. හරිද කතන්දරේ? එහෙනම් හොඳට අහගන්න. මම ආයි කියලා දෙන්නම්. මේ බලන්න. full wave half wave rectification එකට අපි එක diode එකක් use කරනවා. ඒ වගේම load resistance එකක් මේ තියෙනවා පුතේ. මෙයා හරහා තමයි output එක ගන්නෙ. මේ තියෙන input terminal එක ගත්තොත් input terminal එකට මම alternate input එකක් දෙනවා. ඒ alternate input එක දුන්නාට පස්සේ පුතේ alternate input එක මෙන්න මේ වගේ alternate input එකක් දෙන්නේ. එයාට positive half එකක් තියෙනවා. ඒ වගේම තමයි එයාට negative half එකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. පුතේ මේ positive half එකට අදාළව ගත්තොත් V වලට වඩා A වල potential එක වැඩි. ඒ කියන්නේ current එක යන්නේ පුතේ A වල ඉඳන් B ට. මෙහෙම නෙමෙයි යන්නේ මේ පැත්තට යන්නේ. හරි. දැන් බලන්න A වලින් නම් B ට මෙහෙම කරන්ට් එක යනකොට මේ ඩයෝඩ් එක ෆෝවර්ඩ් බයස් වෙලා තියෙනවා. ඩයෝඩ් එක ෆෝවර්ඩ් බයස් වෙනවා. ඔයාලට මතකයි අපි කතා කරා ඩයෝඩ් එක පුතේ මේ විදිහට රිප්‍රසන්ට් කරන්නේ අපේ සිම්බල් එකකින්. නේද? ඒ රිප්‍රසන්ට් කරන්නේ ඩයෝඩ් එකේ කරන්ට් එක යන්න පුළුවන් මේ විදිහට රිප්‍රසන්ට් කරනකොට පුතේ මේ පැත්තට විතරයි. මේ පැත්තට කරන්ට් එක යන්න හැකියාවක් නැහැ. අදගයි. අන්න ඒක තමයි තියෙන්නේ. ඩයෝඩ් එකේ පැත්තකට කරන්ට් එක යනවා. දැන් බලන්න. මෙහෙට යනකොට කරන්ට් එක යනවා. ඔන්න ගියා. මෙතනින් කරන්ට් එක යනවා කියන්නේ මෙයා හරහා potential difference එකක් එනවා පුතේ. හරි. ඒ potential difference එක මේ වගේ මම ගන්න. ඊට පස්සේ negative half එකට කරන්ට් එක යන්නේ මේ පැත්තට. මේ පැත්තට යනකොට පුතේ මෙයා reverse bias. මේක reverse bias නම් කරන්ට් එක යන්නේ නැහැ. හැබැයි සමහර ළමයින්ගේ වැරදි වැටහීමක් තියෙනවා. පුතේ දැන් මේ ඩයෝඩ් එක හරහා කරන්ට් එක මේ පැත්තට යන්නේ නැහැ කියපුවාම ඒගොල්ලෝ හිතනවා මෙතන ඉඳන් මෙහෙම ඇවිල්ලා හරිද මෙතනින් එහාට කරන්ට් එක යන්නේ නැහැ කියලා. පුතේ එහෙම එකක් නැහැ. හොඳට මතක තියාගන්න ඩයෝඩ් එක රිවර්ස් බයස් නම් මේ පාත් එකේ කොහොමවත් කරන්ට් එකක් එන්නෙම නැහැ. සමහරව හිතනවා මෙහෙම ආවා. ඒක ඕගොල්ලන්ගේ විතරක් නෙමෙයි. ඒ ලෙවල් පන්ති ඉන්න ළමයින්ගේ ඒ වැරදි වැටීම තියෙනවා. කරන්ට් එක මෙහෙම එන මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ නොගිහින් ඉන්න. එහෙම එකක් නැහැ පුතේ. හරි. එහෙම කේස් එකක් නැහැ. මේ සර්කිට් එකේ
රිවර්ස් බයස් ඩයෝඩ් එකක් කොතන තිබ්බත් ඒ සර්කිට් එකේ කරන්ට් එකම යන්නෙම නෑ නේද? මේ පාත් එකේ කරන්ට් එක යන්නේ නැත. හොඳට තේරුම් ගන්න. මේ පාත් එකේ කරන්ට් එක යන්නේ නැත්නම් පුතේ අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. ඒක තමයි කේස් එක වෙන්නේ. හරි. හරිද? ඊට පස්සේ ආපහු ඊළඟට පොසිටිව් හාෆ් එක එනකොට මේ පොසිටිව් හාෆ් එක එනකොට ආයි මෙයා ෆෝවර්ඩ් බයස් වෙලා ඔන්න කරන්ට් එක යනවා. අවුට්පුට් එක දෙනවා. නෙගටිව් හාෆ් එකට නෑ. ඊළඟ පොසිටිව් හාෆ් එකට එනවා. පුතේ මේකේ නෙගටිව් හාෆ් එක නැති නිසා ඒ නෙගටිව් හාෆ් එක නැති මේ වෝල්ටේජ් එකට අපි කියනවා ඩිරෙක්ට් වෝල්ටේජ් එකක් කියලා කියනවා. හරි. හැබැයි මේක තමයි අර අපි කතා කරපු ස්ට්‍රේට් ලයින් එකක් නෙමෙයි. ස්ට්‍රේට් ලයින් එකක් නෙමෙයි පුතේ. ඩිරෙක්ට් වෝල්ටේජ් එකක් නම් කරන්ට් එකක් නම් මේක ස්ට්‍රේට් ලයින් එකක්ම වෙන්න ඕනේ. එහෙම කියනවා නම් හොඳයි. හරි. ඒක ස්ට්‍රේට් ලයින් එකක් කරගන්න තමයි මේ ස්මූතින් කැපැසිටි එක යූස් කරන්නේ. ස්මූතින් කැපැසිටි එක යූස් කරලා ඒක අපිට පුළුවන් ඩිරෙක්ට් වෝල්ටේජ් එකක් බවට කන්වර්ට් කරගන්න. හැබැයි එතනදී තියෙන මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක් මෙන්න මේ වගේ පුතේ කැපැසිටි එක යූස් කරාම මෙන්න මේ වගේ ෆයිනල් අවුට්පුට් එකක් තමයි එන්නේ. මෙන්න මෙහෙම අවුට්පුට් එකක්. ඒ ගැන වැඩි විස්තර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. O level මට්ටමේදී ඒක හරියට ඉගෙන ගන්න ඕන නම් ඇඩ්වාන්ස් ලෙවල් අපි කතා කරමු. ඔක තමයි කේස් එක වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. පුතේ දැන් අපි කතා කරේ අද මේ ඉතා වැදගත් කොටසක්. ඒ තමයි half wave rectification කියන පාර්ට් එක. half wave rectification එක. rectification කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඇයි rectify කරන්න ඕනේ? electronic devices operate කරන්න පුළුවන් වෙන්නේ direct current එකකින් විතරක් නිසා පුතේ අපි alternate current එක direct current එක බවට convert කරනවා. ඒකට rectification කියලා කියනවා. හරිද? මේ rectification process එක කරනකොට පුතේ අපි use කරන්නේ කවුද? එක cases දෙකක් තියෙනවා. half wave rectification, full wave rectification. half wave rectification විතරයි අපි අද කතා කරේ. half wave rectification part එකේදී අපි කරන්නේ using only one diode. එක diode එකක් විතරක් use කරලා පුතේ rectification එක කරගන්න පුළුවන්. මම මේක ඔයාලට explain කරා. ස්මූතින් කැපැසිටර්ස් ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඕක තමයි වෙන කේස් එකේ චූටි දෙයක් තියෙන්නේ. මේ දේවල් ඉතාම සරල දේවල් බලා ගන්න. පුතේ ඊළඟ වීඩියෝ එකකින් මම රිලීස් කරන්නම් ඔයගොල්ලන්ට කොහොමද full wave rectification එක කරගන්න rectifier bridge එක කියන එක use කරන්න කියලා. ඒක විතරයි. ඊට පස්සේ diode කෑල්ල ඔයගොල්ලන්ට ඉවරයි. ඊළඟට transistor කෑල්ල තියෙන්නේ. ඒකත් මම වීඩියෝස් දෙක තුනකින් ඔයගොල්ලන්ට ඩිස්කස් කරන්නම්. පොඩ කතා කරමු. ඔක තමයි කේස් එක වෙන්නේ. හරි?